ලක් නිවුස් 99 සමග රැඳී සිටින ඔබට සුබ සන්ධ්‍යාවක්. පසුගිය දෙදින තුල වාර්තා වූ අත්අඩංගුවට ගැනීම සහ වැටලී පිළිනඩ සාරාංශ වාර්තාව. මොරටුවේදී යතුරුපදි සොරකමකට අවශ්‍ය වූ සැකකරුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට. පළවෙනි පුවත වාර්තා වන්නේ මොරටුව පොලිස් බල ප්‍රදේශයෙන්. මොරටුව පොලිස් වසමේ ලුණාව ප්‍රදේශයේදී යතුරුපදි සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. පසුගිය ජුනි මාස 6 වන දින සවස මොරටුව පොලිස් නිලධාරීන් විසින් ලුණාව 8 වන පටුමග රත්පෙට්ටිය අසලදී හදිසි මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටියේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 550ක් තිබී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවටගත් සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කරුණෙක්. වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ඔහු යතුරුපැදි සොරකම් සහ නිවාසබින්ද දේපල සොරා ගැනීම සම්බන්ධ අපරාධ රැසකට සම්බන්ධ බව අනාවරණය වී තිබෙනවා. පොලිසිය විසින් සොරකම් කරන ලද යතුරුපැදියක්ද සොයාගෙන තිබේ. මොරටුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. තවත් පුවත් සාරාංශ කිහිපයක්. පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පාලම අසලදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 200ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ධර්මපුරම් පොලිස් වසමේ සිට මුලතිව පොලිස් වසමේ රෙට්ටවයිකාල් ප්‍රදේශයට යතුරුපැදියකින් මත්පැන් ප්‍රවාහනය කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. පුදුකුඩි ඉරිප්පු පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා. මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉදිරි තොරතුරු ලැබුණු විකසම ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. ස්තුතියි.